හායි යාළුවනේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ SL with animal වලින් එන පුවලුත්ම වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔස්කා මාළුවාත් එක්ක ඇති කරන්න පුළුවන් එක ටැංකියක දාලා ඇති කරන්න පුළුවන් මාළු වර්ග 5ක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලා ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන් මගේ channel එක වෙන SL with animal subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. දැන් මම එහෙනම් වීඩියෝ එක ඇතුළට මේ මාළු වර්ග කවුද කියලා බලන්න. ඉතින් අපි මුලින්ම කිව්වොත් එහෙම මේ ඔස්කා කියන්නේ කවුද කියලා බැලුවොත් එහෙම ඔස්කා කියන්නේ තනි කරම කිව්වොත් තන්නේ ඉරිසියාමකාර මාළුවෙක්. මොකද මේ මාළුවා කැමති නෑ මෙයාට හැර වෙන කෙනෙක්ට ආදරය කරනවට මේ මාළුවා කිසිසේත්ම කැමති නැති මාළුවෙක්. ඒ හින්දා ඔයාලා මාළු දානකොට පොඩ්ඩක් පරිස්සමින් දාන්න ඕනේ. මොකද මේ ඔස්කා කියන මාළුවා පොඩ්ඩක් එයාලට කොටන්න බලන්න. මොකද එයා කැමති නෑ අපිත් එක්ක එයා වෙන මාළුවෙක් දාලා ඉන්නවා නම් එයාලට ආදරේයි Tamanට ආදරේ නැති වෙයි කියලා බයට. එයා ඉතින් ඒ අනිත් මාළුවන්ට ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ මාළුත් එක්ක සාපේක්ෂව ඔස්කා මාළුත් එක්ක නිතරම වගේ මිත්‍රශීලී වගේ ඉන්න මාළු කොට්ටාසිකුත් ඉන්නවා. ඉතින් අපි දැන් මේ කතා කරන්න යන්නේ අන්න ඒ මිත්‍රශීලී මාළු ගැන. එහෙනම් අපි දැන් ඒ කවුද බලන්න. පළවෙනි නම් ඔයාලට හොඳටම හුරු පුරුදු මාළුවෙක් වෙන කාෆ් තමයි පළවෙනියට ඉන්නේ. ඉතින් කාෆ්ලත් එක්ක එකට හදන්න පුළුවන්ද කියලා ඔයාලා අහුවොත් එහෙම කාෆ්ලත් එක්ක එකට හදන්න පුළුවන්. ඉතින් ඒකට යම් ක්‍රමපටිපාටියක් තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ටැංකිය විශාලත්වය වගේම මේ ඔයාලට කන්න කෑම වගේ දේවල් ගොඩක් බලනවා. ඉතින් මගේ channel එකේ මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. කාෆ්ලයි ඔස්කලයි එකට හදන්න පුළුවන්ද කියලා මම ඒ වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලට මේ උඩින් පේන link එක ටච් කරලා ගිහින් ඒක බලන්න පුළුවන්. ඉතින් අපේ පළවෙනි මාළුවා තමයි කාෆ්. එහෙනම් අපි යමු කවුද දෙවෙනි මාළුවා කියලා බලන්න. ඉතින් දෙවෙනි මාළුවත් වල හොඳටම අඳුරන මාළුවෙක් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා හොඳටම අඳුරන ජෑම් ගුරාමි තමයි දෙවෙනි මාළුවා. ඉතින් ජෑම් ගුරාමි කියන්නේ නා චූටි පහේ මාළුවෙක් නෙවෙයි. ගොඩාක් ලොකු වෙනවා. ඉතින් ඔස්කා කියන්නේත් ඉතින් එයාලා ගොඩක් දුරට ඉඩ බලන මාළු හින්දා ඔයාලට මෙයාලා දාන්න ඕන ටිකක් විශාල ලොකු ටැංකියක් හරි ලොකු පොකුණක් හරි හදන්න වෙනවා. ඉතින් මෙයා ජෑම් ටිගුරාමි එහෙම නැත්නම් ජෑම් ගුරාමි කියන්නේ ඉඩ ගොඩාක් ඕනේ මාළුවෙක් වගේම ඔස්කා කියන්නේත් ඉඩ ගොඩාක් ඕනේ මාළුවෙක්. ඉතින් මේ දෙකටම හරියන විශාල ටැංකියක් තිබ්බොත් ඔයාලට මේ ඔස්කා කියන මාළුවා සහ ජෑම් ගුරාමි එකට හදන්න පුළුවන්. ඊළඟ කවුද මාළුවා කියලා බැලුවොත් ඔයාලා හොඳටම අඳුරන පාකු තමා දැන් ඉන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැති පාකු කියන්නේ කවුද කියලා. ඉතින් පාකු කියන්නේ තර ජෑම්ගුරාම් වගේම ගොඩාක් ලොකු වෙන මාළුවෙක්. ඒ හින්දා ඔයාලට මේ පාකුලා එක්ක ඔස්කලා හදන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලා ටිකක් ලොකු ටැංකියක් ඕනේ. මොකද පාකු කියන්නේ පොඩි පහේ මාළුවෙක් නේ. ඔයාලා ගොඩාක් ලොකුයි. ඔයාලට පේන්නේ නැති කොච්චර ලොකුයිද කියලා. ඉතින් ඔයාලා ඉතින් මෙයාලව හදනවා නම් අනිවාර්යයෙන්ම විශාල ටැංකිය අනිවාර්යයෙන් ඊළඟ එක තමයි කෑම. කෑම කියන එකත් අනිවාර්යයෙන්ම දෙන්නට හරියන්න දාන්න ඕනේ. ඉතින් මෙයාලට විශාල ටැංකියක් තියෙනවා නම් මේ දෙන්න ලොකු ගැටුමක් නැහැ. ඉතින් එහෙනම් අපි දැන් බලමු ඊළඟ මාළුවා කවුද කියලා. ඉතින් හතරවෙනි මාළුවා තමයි මාබල් කැට්ෆිෂ්. ඉතින් ඔයාලා මේ නම නම් හොදටම අහලා ඇති. ඒ වුණාට ඔයාලා දන්නවද මේ මාබල් කැට්ෆිෂ් කියන්නේ ලංකාවේ දැන් වෙනකොට තහනම් මාළුවේ. වැවකට එහෙම දැම්මොත් මුළු වැවම විනාශ කරනවා වගේ භයානක මාළුවෙක් තමයි මේ මාබල් කැට්ෆිෂ් කියන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් බලාගෙන ඉඳිද්දි ලොකු වෙන මාළුවෙක් ටැංකිය එක දාගෙන ඉන්න. එහෙනම් හොඳම කෙනා තමයි මාබල් කැට්ෆිෂ්. මොකද එයා බලාගෙන ඉන්නකොට තරම් ලොකු වෙන තරම් එච්චර වේගෙන් මෙයා වර්ධනය වෙනවා. ඉතින් ඔයාලට මෙයාව ඔස්කත් එක්ක ඇති කරන්න පුළුවන්. ඒ වුණාට මෙයාලට කලින් කට්ටිය වගේම තමයි විශාලත්වය අනිවාර්යෙන් බලනවා. ඉතින් ඊළඟ මාළුවා තමයි රෙඩ් කොමන්. ඉතින් රෙඩ් කොමන් කියන්නේ ඔයාලා හොඳට දන්න මාළුවේ. මෙයා ලොකු විශාලත්වයක් නැහැ. ඉතුරු මාළු ඔක්කොම වගේ බලද්දී මෙයාලා චුට්ටක් පොඩි නිකන් අර කාෆ්ලල්ගේ පොඩි මොඩල් එකක් වගේ තමයි මෙයාලා නිකන් දකින්න පුළුවන්. ඉතින් ඔයාලට මෙයාලා දැක ගන්න පුළුවන් ගෝල් ෆිෂ් ලගේම වර්ගයක් වගේ තමයි එයාලත් ඉන්නේ. ඉතින් මෙයාලා ඇති කරනවා නම් ඔස්කලටත් ඒත් අර වගේම ටිකක් එයාලට හරියන ටැංකියක් ඕනේ වගේම මෙයාලට ඒ වගේ ලොකු ඉඩක් ඕනේ නැති හින්දා ටැංකිය හරියට ඇති කරනකොට වඩා සුට්ටක් පොඩියට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේ කිව්වට මේ මාළු මිත්‍රශීලී කියලා. ඉතින් සමහර වෙලාවට මෙයාලා ආක්‍රමණශීලී වෙන්නත් පුළුවන්. මොකද මේ ඉන්න සමහර මාළුත් එක්ක අපි මේ ඔස්කා මාළුත් හදනකොට ඔස්කා මාළු ආක්‍රමණශීලී වෙන්න පුළුවන් අවස්ථාද නැතුවම නෙවෙයි. මෙයාලට සාපේක්ෂව කොටන එයාලත් එක්ක ආවේගශීලී වෙන අඩු හින්දා තමයි මේ මාළු කියලා දින මිත්‍රශීලී කියලා.
නැතුව එයාලා එකට හදන්න පුළුවන් අපකට නෙවෙයි. ඉතින් ඔයාලා මෙයාලා දාලා try කරලා බලන්න පුළුවන්ද කියලා. මොකද කියන්න බෑ හදිසියවත් ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. මොකද ඔස්කා කියන්නේ තනිකරම ආක්‍රමණශීලී මාළුවෙක්. ඒ හින්දා මාළු එකට හදනකොට ගොඩක් දුරට මෙයාලක් ගන්න පුළුවන්. නැත්තම් වෙන මාළුවෙක් try කරලා බලන්න පුළුවන්. මම ඉතින් එයාලා එක්ක හදනකොට සැලකිලිමත් විය යුතු කරුණු ටිකක් කියන්නම්. මාළුන්ගේ ප්‍රමාණය ගැන කිව්වොත් එහෙම ඔස්කා මාළු ටිකක් ලොකුයි. ඒ හින්දා මෙයාගේ කට තියෙනවනේ ඔස්කා මාළුවගේ කටට වඩා ලොකු මාළු තමයි අපි ගන්නවා නම් ගන්න ඕනේ. ඉතින් ඔයාලට කිව්වොත් එහෙම ඒ වගේ ටිකක් ලොකු මාළු ගැන කිව්වොත් එහෙම ඔයාලට පුළුවන් මේකේ ඉන්නවා පෙලෙක්ට්‍රෝස්ටෝමස් කියන මාළුවෙක් ඉන්නවා. ඒ වගේම සිල්වර් ඩොලර් කියලා මාළුවෙක් ඉන්නවා. ඒ වගේම ගා මාළු. ඔයාලට ගා මාළු කියද්දි ඇලිගේටර් ගා නෙවෙයි. ෆ්ලොරිඩා ගා කියන මාළුව තමයි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මාළු ඔයාලට මේකේ පෙන්눔 කරපු මාළුන්ට අමතරව ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කිව්වොත් එහෙම මෙයාලට වඩා කටට වඩා පොඩි කුඩා ට්‍රෙට්ටා ගප්පි වගේ මසුනම් කොහොමවත් නිර්දේශ කරන්න බෑ. ඒ වගේම හිමින් පීනන වගේ එහෙම නැත්නම් මන්දගාමී චලන දක්වන මාළුත් මෙයාලා එකට හදන්න බෑ. ඒ වගේම ස්වභාවයක් ගැන මම කිව්වොත් එහෙම මෙයාලා ගොඩක් දුරට ආවේගශීලී මාළු හින්දා ඒ කියන්නේ ආක්‍රමණශීලී මේ මාළු. ඒ හින්දා ඔයාලට ගන්නවා නම් මෙයාලට වඩා හිරිවැරට නොවන වගේම ලැජ්ජාශීලී මාළු නම් කොහොමත්ම ගන්න එපා. ජල පරිමාව කිව්වොත් එහෙම ඒකේ එයාලට ජල පරිමාව තමයි ඔස්කා මාළුවෙකුට සාමාන්‍යයෙන් ඉන්න නම් ගැලුම් 55 හෝ 75ක් අතර වගේ ජල පරිමාවක් ඕනේ. ඒ කියන්නේ ලීටර් 208ක් 284ක් අතර වගේ විශාල ටැංකියක් ඕනේ. ඉතින් ඔයාලට දැන් මේ කියන විදිහට හදනවා නම් කොච්චර විශාල ටැංකියක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ විශාල ටැංකියක් අවශ්‍ය වෙනවා. අනිත් එක තව මාළු හදනකොට ගොඩක් දුරට මෙයාලට ඉන්න සැඟ වෙලා ඉන්නකොට ඒ වගේම ජලජ පැලෑටි වගේ දේවල් අනිවාර්යයි. කොට වගේ දේවල් අනිවාර්යෙන් තියන්න ඕන ඔස්කා මාළුත් එක්ක හදනවා නම්. ඒ වගේම ඔස්කා මාළුන්ගේ පෝෂණය හොඳ වෙන්න ඕන. පෝෂණය කියන්නේ මෙතනින් අදහස් කරන්නේ එයාලට කෑම නිසි වෙලාවට දෙන්න ඕනේ. එයාලටත් කෑම තියෙන්න ඕනේ. නැත්නම් ආවේගශීලී මාළු වෙන්න පුළුවන්. ඊළඟ තමයි ජල පරාමිති. ඒ කියන්නේ මෙයාලගේ තියෙන ජල උෂ්ණත්වය, pH එක, ජලයේ දෘಢතාවය වගේ දේවල් අල්ලන මාළු වෙන්නත් ඕනේ. ඉතින් මේ කියපු මාළු ටිකත් ඒවට අල්ලන මාළු තමයි. ඒ වුණාට වෙලාවකට ආවේගශීලී වෙන්නත් බැරි නෑ. ඉතින් මෙන්න මේ කිව්ව කරුණුත් එක්ක බලද්දී ඔයාලට ඔස්කා මාළුත් එක්ක හදන්න පුළුවන් මාළු ගැන මම හිතනවා ලොකු දැනුමක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලා දැම්ම මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් මේක බැලුවේ. දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපේ SL with Animal YouTube channel එක. ඉතින් එහෙනම් අදට මම සමු ගන්නවා වීඩියෝ එකේ. ඔයාලා හැමෝටම ජය.